සුබ දවසක් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාගේ WhatsApp එකේ ස්ටේටස් මෙන්න මේ වගේ ගානක ඉඳලා මෙන්න මේ වගේ ගානකට වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ට්‍රික් එකක් නෙමෙයි WhatsApp එකෙන් අපිට හම්බෙච්ච අප්ඩේට් එකක්. ඉතින් මේක WhatsApp එකෙන් අපිට හම්බෙච්ච අප්ඩේට් එකකින් ඉඳලා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මෙන්න මේ WhatsApp අප්ඩේට් එක ගැන සම්පූර්ණ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් මේක බිස්නස් එකක් කරන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. මොකද එක එක්කෙනාගේ contact number save කරනවට වඩා මේ විදිහට save කරපු නැති කට්ටියට පේන ස්ටේටස් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවනේ. ඉතින් මේ විදිහට ස්ටේටස් දැම්මට පස්සේ ඔයා අඳුරන්නේ නැති කට්ටිය වුණත් ඔයාගේ ප්‍රොඩක්ට් එක buy කරන්න ඉඩ කඩ ගොඩක් වැඩි. ඒ වගේම තමයි ඔයා මොකක් හරි දෙයක් කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ WhatsApp එකේ ස්ටේටස් views වැඩි කරගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp එකේ ස්ටේටස් ප්‍රමාණය මෙන්න මේ විදිහට වැඩි කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එක all දාලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නොකර කෙලිම වීඩියෝ එකට ගිහිල්ලා බලමු WhatsApp status views වැඩි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම WhatsApp එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරගත්තට පස්සේ ඔයා එන්න ඕනේ WhatsApp එකේ මෙන්න මේ විදිහට updates කියන ටැබ් එකට. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මෙතනින් ස්ටේටස් එකක් දාන්න ආවට පස්සේ ඔයාගේ ගැලරි එකේ තියෙන images videos හැම එකක්ම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලට දා ගන්න ඕන ස්ටේටස් එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඇඩ් මාක් එකක්. ඉතින් අන්නේ ඇඩ් මාක් එකකින් වෙන්නේ මේක ටික කාලයකට කලින් ආපු අප්ඩේට් එකක්. ඒ අප්ඩේට් එකත් එක්කලා ආවේ මේක ඔයාගේ යාළුවෙකුට හරි ඔයාගේ chat එකකට හරි විතරක් ඔයා දාන ස්ටේටස් එක මෙන්ෂන් කරලා දාන්න පුළුවන් වෙන්න. ඉතින් මෙන්න මේ අප්ඩේට් එක හරහා ඔයාට මේ ඇඩ් මාක් එක හරහා පුළුවන්කම තියෙනවා ඔයා ජොයින් වෙලා ඉන්න groups හැම එකටම මෙන්න මේ ස්ටේටස් එක ඔයා දාන ස්ටේටස් එක මෙන්ෂන් කරලා දාන්න. ඒ කියන්නේ ඔයා ඒ විදිහට මෙන්ෂන් කරලා දැම්මට පස්සේ ඔයාගේ group එකේ ඉන්න ඔයා දැන් save කරලා නැති වුණත් ඔයාගේ group එකේ ඉන්න අනිත් අයට මේ ස්ටේටස් එක බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගැන අපි කතා කරමු මෙන්න මේ ඇඩ් මාක් එක ටච් කරලා මේ විදිහට ඔයාගේ group ටික මෙන්ෂන් කරන විදිය ගැන කතා කරලා. ඉතින් ඇඩ් මාක් එක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ WhatsApp එකේ තියෙන groups ටික මෙතනට ඔක්කොම ඇඩ් වෙනවා. ඉතින් මෙතනදී පොඩි වෙලාවක් යයි ඔයාගේ WhatsApp එකේ තියෙන group ප්‍රමාණයත් එක්ක. හරි group ටිකයි chat ටිකයි මෙන්න මේ විදිහට ඔයාලට ආවට පස්සේ ඔයාලට මෙතනින් එකපාරකට ඒ කියන්නේ එක ස්ටේටස් එකක් දාද්දී ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන් වෙන්නේ groups 5යි. ඉතින් මේ විදිහට ඔයාලට group ස්ටේටස් එකකට group 5 ගානේ ඔයාලට ස්ටේටස් කීපයක් දාලා ඔයාලඟ තියෙන හැම group එකකටම මේ ටික මෙන්ෂන් කරලා දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට group 5ක් සිලෙක්ට් කරා. පහට වඩා මෙතනින් සිලෙක්ට් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ හරි මාක් එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටින් my contacts කියන තැනට එහා පැත්තෙන් තියෙනවා ඇඩ් මාක් එකත් ඇඩ් වෙලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක send කරන එක. ස්ටේටස් එක send වෙන්න පොඩි වෙලාවක් යනවා. මොකද අර groups හැම එකටම මේ ස්ටේටස් එක වැටෙන්න ඕනේ හින්දා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට ටික වෙලාවකින් මට බලා ගන්න පුළුවන් වෙනවා මම අර දාපු ස්ටේටස් එක මේ දාපු group පහට එක මැසේජ් එකක් ගානේ ගිහිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්ෂන් කරපු group පහේ අන්නේ ඒ මැසේජ් එක ටච් කරලා group එකේ ඉන්න අනිත් කට්ටියට ඔයාගේ ස්ටේටස් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ස්ටේටස් බලන කෙනා ඔයාගේ contact list එකේ තියෙන ස්ටේටස් බලාගෙන යද්දී ඔයාගේ ස්ටේටස් උත් එතන පෙන්නනවා. ඉතින් මම හිතනවා අද ගෙන වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයා බිස්නස් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා WhatsApp ස්ටේටස් views ප්‍රමාණය වැඩි කරගන්න විදියක් හොයලා හිටියා නම් මම හිතනවා මෙන්න මේ අප්ඩේට් එක ගැන ඔයාලා සම්පූර්ණ දේවල් දැනගන්න ඇති කියලා. ඉතින් ඔයා YouTube එකේ ගිහලා සරිතටෙක් කියලා සර්ච් එකක් දැම්මොත් එහෙම නැත්නම් පහලින් අපේ channel එකට ගිහලා බලුවොත් ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝස් බලන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහසත් comment එකක් දාන්න. ඒ වගේම ඔයා channel එකට අලුතින් join වෙච්ච කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් අපේ WhatsApp channel එකක් තියෙනවා. ඒකත් follow කරලා join වෙන්න. අපේ WhatsApp channel එක follow කරලා join වුණොත් ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ channel එකේ අලුත් updates වගේම tech සම්බන්ධ ගොඩක් දේවල් අපේ WhatsApp channel එකේ update කරනවා. ඒ හින්දා WhatsApp channel එකට join වෙන්න අමතක කරන්න එපා. ඒවට අවශ්‍ය කරන links description එකේ වගේම comment section එකේ pin කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ links follow කරන්න. එහෙනම් නැවත හමු මේ වගේ brand new interesting video එකකින් සලිතඩෙක් YouTube channel එකෙන්